හෙලෝ ළමයි ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අදත් මම අලුත් වීඩියෝ එකක් අරන් තියෙනවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ කැරටින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ මොකක්ද? කැරටින් ට්‍රීට්මන්ට් එකකින් අපේ කොණ්ඩෙට ඩැමේජ් වෙන්න පුළුවන්ද? සහ කැරටින් ට්‍රීට්මන්ට් එකකින් පස්සේ අපි කොණ්ඩය රැකගන්න ඕනේ කොහොමද කියන කාරණා ගැන. ඉතින් අදත් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. දිගටම මගෙත් එක්ක අපි ගිහින් බලමු මොනවද කැරටින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ? සහ කැරටින් ට්‍රීට්මන්ට් එකකින් පස්සේ අපි කොණ්ඩේ කොහොමද ආරක්ෂා කරගන්නේ? කොච්චර කාලයක් මේ කැරටින් ට්‍රීට්මන්ට් එක තියෙනවද කියලා. හරි. ඉතින්ම අපි බලමු කැරටින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. කැරටින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ අපේ ස්වභාවික කර්ලි වේවි රෆ්නස් සහ ප්‍රිසි කොණ්ඩය ප්‍රිස්නස් එක අඩු කරගන්න සැලොන් එකකදී කරන හෙයා ස්මූතින් ට්‍රීට්මන්ට් එකක්. කැරටින් ට්‍රීට්මන්ට් එකකින් මොනවද වෙන්නේ? සරලවම කැරටින් ට්‍රීට්මන්ට් එකක් කියලා කියන්නේ කැරටින් අඩංගු නිෂ්පාදනයක් අපේ කොණ්ඩෙට දාලා හීට් එකක් භාවිතයෙන්. ඒ කියන්නේ සාමාන්‍ය හෙයාර් ස්ට්‍රේට් එකක් භාවිතයෙන් හෙයාර් කියුටිකල්ස් එකට සීල් කරන එක. කැරටින් ට්‍රීට්මන්ට් එකක් මගින් අපේ කොණ්ඩේ තියෙන ප්‍රිස් එක, රෆ්නස් එක අඩු වෙනවා. කොණ්ඩේ ස්මූත් සහ ෂයිනි වෙනවා. කොණ්ඩේ මැනේජ් කරගන්න ලේසි වෙනවා. කොණ්ඩේ තියෙන පිම්බිලා තියෙන ගතිය අඩු වෙනවා. ලෝ ඩ්‍රයි එකකින් ස්ට්‍රේට් එකකින් ස්ටයිල් කරන කාලය අඩු වෙනවා. කැරටින් ට්‍රීට්මන්ට් එකකින් කොණ්ඩය ස්ථිරව ස්ට්‍රේට් වෙනවද? නැහැ. කැරටින් ට්‍රීට්මන්ට් එකකින් පර්මනන්ට් ස්ට්‍රේටින් එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒක කොණ්ඩේ ස්මූත් කරලා ප්‍රිස්නස් එක අඩු කරලා මාස 3-5 අතර කාලයක් තියාගන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක්. කැරටින් ට්‍රීට්මන්ට් එකක් පවතින කාලය. සාමාන්‍යයෙන් එහි ප්‍රතිඵල මාස 3-6 අතර පවතිනවා. මේක අපි පාවිච්චි කරන ෂැම්පූ එක. එහෙමත් නැත්නම් අපි කැරටින් එකෙන් පස්සේ අපේ කොණ්ඩෙට කරන ආෆ්ටර් කෙයා රූටින් එක අනුව සහ කොණ්ඩේ සෝදන වාර ගණන් අනුව මේ කැරටින් ට්‍රීට්මන්ට් එක පවතින කාලය වෙනස් වෙන්න පුළුවන්. කාටද කැරටින් ට්‍රීට්මන්ට් එකක් කරන්න හොඳ? සාමාන්‍යයෙන් ඩ්‍රයි සහ ප්‍රිසි හෙයා තියෙන අයට වගේම වේවි හෝ කර්ලි හෙයා තියෙන අයට, කොණ්ඩේ මැනේජ් කරගන්න අමාරු අයට, කොණ්ඩේ පිම්බිලා තියෙන අයට, ඩැමේජ් වෙලා, බ්ලීච් වෙලා වගේ තියෙන කොණ්ඩයක්. එහෙමත් නැත්නම් බ්ලීචින් ට්‍රීට්මන්ට් එකක් කරපු කොණ්ඩෙකට කැරටින් ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රොෆෙෂනල් හෙයා කන්සල්ටේෂන් එකක් ගන්න එක අනිවාර්යයි. නැවත කැරටින් එකක් කරන්න ඕන වෙන්නේ කවද්ද? සාමාන්‍යයෙන් කැරටින් ට්‍රීට්මන්ට් එකක් මාස 4-5 අතර කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඊළඟ කැරටින් ට්‍රීට්මන්ට් එක කරන කාලය එක තමයි. හැබැයි සමහර අයට මාස 3කට පස්සේ ආයෙ නැවත කරන්න වෙන්න පුළුවන්. මොකද කොණ්ඩය අධික ලෙස ෆ්‍රිසි වෙන්න පටන් ගත්තොත්. එහෙමත් නැත්නම් හොඳ ආෆ්ටර් කෙයා එකක් කළා නම් අනිවාර්යයෙන්ම මාස 6ක් වගේ කාලයක් කොණ්ඩේ හොඳට තියාගෙන මාස 6කට පස්සේ නැවත කැරටින් ට්‍රීට්මන්ට් එකක් කරන්න පුළුවන්. ඉක්මනින් නැවත කරන්න හොඳ නැත්තේ ඇයි? සාමාන්‍යයෙන් කැරටින් ට්‍රීට්මන්ට් එකක් මාස 2ක් අතර කාලේ නැවත කරන්න සුදුසු වෙන්නේ නැහැ. මොකද ඒකෙන් අපේ කොණ්ඩේට අනවශ්‍ය හීට් එකක් ඇවිත් කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ අධික ලෙස ඩ්‍රයි වෙලා, වෙක් වෙලා වගේ තියෙනවා නම් කොණ්ඩේ ඩැමේජ් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. නැවත කෙරටින් කරන්න කලින් බලන්න ඕනේ දේවල් මොනවාද? මේක වැදගත්. මොකද කොණ්ඩේ ආයේ ප්‍රිසි වෙලා, එහෙම නැත්නම් බ්ලෝ ඩ්‍රයි කරත් අර ස්මූත් එක ඉක්මනට නැති වෙනවා නම්, සහ ස්ටයිල් කරන්න කලින්ට වඩා වෙලා යනවා නම්, සහ කලින්ට වඩා අමාරු වෙනවා නම් ආයෙත් කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරන්න කාලය හරි වෙන්න පුළුවන්. කැරටින් ට්‍රීට්මන්ට් එකක් කරපු හෙයා එකට ඔයිල් ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්ද? ඔව්. කැරටින් ට්‍රීට්මන්ට් එකක් කරපු කොණ්ඩෙකට ඔයිල් ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්. හැබැයි ඒක අනිවාර්යෙන්ම නිවැරදි විදියට කරන්න ඕනේ. කැරටින් කරපු කොණ්ඩෙකට හොඳ ඔයිල්ස් මොනවාද? ආගන් ඔයිල්, ජොජෝබා ඔයිල්, කොකනට් ඔයිල්, මොනොක්කන් ඔයිල්, ආමන්ඩ් ඔයිල් වගේ දේවල් අපිට කැරටින් කරපු කොණ්ඩෙකට යූස් කරන්න පුළුවන්. ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් සතියට වතාවක් දෙවතාවක් වගේ ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම හෙයා එකේ මිඩ් ලෙන්ත් වලට සහ එන්ඩ්ස් වලට වැඩිපුර දාන්න. ස්කැල්ප් එකට ගොඩක් තෙල් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සමහර අයගේ ස්කැල්ප් එක ඔයිලි. ඒ වගේම ඔයිලි කරලා විනාඩි 30-60 අතර ප්‍රමාණයක් තියාගෙන සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකකින් අනිවාර්යෙන්ම සෝදන්න මතක තියාගන්න. ඒ වගේම කියන්න ඕනේ කැරටින් කරලා පළවෙනි පැය 48ත් 72ත් අතර කාලය මේක සැලොන් එකෙන් අනිවාර්යෙන්ම
වලට උපදෙස් දෙනවා. ඔයිල් ට්‍රීට්මන්ට් නෙමෙයි මොනවත්ම කොටට කරන්න හොඳ නැහැ. ඒ වගේම ඔයිල් එක රාත්‍රී කාලේදී යූස් කරනවා නම් රාත්‍රිය පුරාම තියාගන්න එක සමහර වෙලාවට අපේ ස්කැල්ප් එකට හානි වෙන්න පුළුවන්. කැරටින් ට්‍රීට්මන්ට් එකකින් කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුළුවන්ද? මේක වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් අයට තියෙන. ඔව් කැරටින් ට්‍රීට්මන්ට් එකකින් කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුළුවන්. නමුත් ඒක අපි ට්‍රීට්මන්ට් එකට යොදන ප්‍රොඩක්ට් එක. එහෙම නැත්නම් ඒ ප්‍රොඩක්ට් එකේ තියෙන කිමිකල් ඉන්ග්‍රීඩියන්ට්ස් අණුව සහ අපි යූස් කරන හීට් අයන් එකේ හීට් එක අණුව කොණ්ඩේ තිබ්බ කන්ඩිෂන් එක අනුව මේ ඩැමේජ් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්න පුළුවන්. කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුළුවන් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. අධික හීට් එකක් සහ ෆ්ලැට් අයන් භාවිතයෙන් කැරටින් එක කරොත් එහෙම නැත්නම් අපි කැරටින් එකට යොදා ගන්න ප්‍රොඩක්ට් එකේ ස්ට්‍රෝං කෙමිකල්ස් තිබ්බොත් සහ දැනටමත් බ්ලීච් කරලා කලර් කරලා ඩැමේජ් හෙයාර් එකකට කැරටින් කරොත් සහ කැරටින් ට්‍රීට්මන්ට් නිතර සිදු කිරීමෙන් අපේ කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි කැරටින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ ඒකේ වර්ගය සහ අපි භාවිතා කරන ප්‍රොඩක්ට් එක අනුව සහ අනිවාර්යෙන්ම අපි කැරටින් එකෙන් පස්සේ අපේ ආෆ්ටර් කෙයාර් රූටින් එක පවත්වාගෙන යන කාලය සහ විදිය අනුව මේකේ කැරටින් ට්‍රීට්මන්ට් එක කොච්චර කාලයක් තියනවද කියන එක තීරණය වෙන්න පුළුවන්. ඒ වගේම කැරටින් ට්‍රීට්මන්ට් එකකින් පස්සේ සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ ට්‍රීට්මන්ට් එක වැඩි කාලයක් අපිට තියාගන්න බැරි වෙනවා. කැරටින් එක හේදිලා යන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන කැරටින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ පර්මනන්ට් ස්ට්‍රේට්නින් එකක් නෙමෙයි. හෙයාර් එකේ තියෙන නැචරල් ටෙක්ස්චර් එක නැවත මාස 3-6 අතර කාලයකදී අපිට එනවා. ඉතින් සමහර අපි කැරටින් වලට යූස් කරන ප්‍රොඩක්ට්ස් වල ෆෝමල්ඩිහයිඩ් වගේම ෆෝමල්ඩිහයිඩ් ප්‍රොඩියුස් කරන කෙමිකල්ස් තියෙන පුළුවන්. ඒක නිසා අපි කැරටින් ට්‍රීට්මන්ට් එකක් කරන්න කලින් අපි කරන සැලෝන් එක සහ ඒ සැලෝන් එකේ යූස් කරන ප්‍රොඩක්ට් ඉන්ග්‍රීඩියන්ට්ස් බලලා කරගන්න එක වැදගත් වෙනවා. මොකද ඒකෙන් අපේ කොණ්ඩේ තිබ්බට වඩා ඩැමේජ් වෙන්න පුළුවන් නැත්තම්. ඉතින් අදට මම කැරටින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා ඔයාලත් එක්ක කතා කරා. ඒ වගේම ඉස්සරහට මම ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. හොඳ ආෆ්ටර් කෙයාර් එකකදී අපි මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.